මාලිගා සංකේනේ මාලිගා 5ක් තිබිච්ච තැන අද මුකුත්ම නැහැ. අර අතන පොඩ්ඩක් තියෙනවා. අතන පොඩ්ඩක් තියෙනවා. මේ හරිය පොඩ තියෙනවා. අර හරිය පාත් පොඩ්ඩක් තියෙනවා. ඔන්න මාලිගා 5ක් විනාශ වෙලා තියෙන විදිය. එනවනේ මේ යමුනා ගඟ. මේක තමයි දැන් ඉන්දියාවේ තියෙන අපිරිසිදුම ගඟ. දිල්ලියෙන් කියලා තියෙන්නේ මේකට කිසිම දෙයකට පරිහරණය කරන්න එපා කියලා. ඒ තරම් විස බීජ. තේරුණායි? එතකොට අපි පාල්ලි වනේ අපි දැක්කනේ. යාසෙන් යන කට්ටිය යනවා යන්නේ අපි පාල්ලි වනේ පෙන්නන්න අන්න පාල්ලි වනේ කියලා. ඈ නැත්නම් අපි එතෙන් යන්න ඒකවත් බලන්න කිසි දෙයක් නැහැ. විද්‍යාරා පාග යන්නේ කිතයි වෙන්නේ. එතකොට මේ භූමියේ විනාශ වෙච්ච මාලිගාවෙන් ඉතිරිලා තියෙන මේක දැක්කම හිතා ගන්න පුළුවන් මොනතරම් ලස්සන තියෙනවද කියලා මේකනේ. මේ බැම්ම නැග්ගහම දැන් මේ බැම්මේ අපි කවුරුත් හදලා නෙවෙයිනේ නේ. ඒ පැරණි බැම්මක් නේ. පේනවනේ. එතකොට මේක විනාශ කරලා අද වෙනකොට ඇතුළලා තියෙන්නේ 7 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. මොගල් වල නිසා හින්දුවරුගේ. දැන් තවත් මේ හැම එකම ගලක් හරි ගලවනවනේ. හැමදාම විනාශ කරනවා ගලක් හරි. මේක දැන් පුරා විද්‍යාවේ වුණාට මේක මේ ආරක්ෂා කරලා පවුරක් හදලා මොකක් හරි ආරක්ෂා කරොත් නැත්තම් මුන් ඔක්කොම මේක විනාශ කරනවා. මුන් ඔක්කොම විනාශ කරනවා. ඒ තරම් දුෂ්ට જાතියක් මේ අර කපන්නේ මොනවද? ඒ අර මේවනේ මේ බොහෝ දාපුවා. ඒව දැන් හානි වෙලා වැස්ස නැතිඳ හානි වුණා. රාස්සන්න නැහැ. එතකොට ඔය තමයි මේ ගඟ ගලන්නේ උතුරු හිමාලයෙන් හරියානා, දිල්ලිය, ආග්‍රා දැන් මෙතන කිලෝමීටර් 5 ගියාම අර කුම්භ මේලා තිබ්බේ ගංගානංගකට මුහු වෙනවා. එතෙන් තමයි සුද්ධ ජලේ නානවා කියලා නෑවේ. ඔය තමයි ඉතිහාස කතා උදේ ඉඳන් ගානේ මාලිගාව පේනොත් දැන් වෙලා තින්නේ. ඔව්. ඒක දුර්ගත නැතිනේ. මාලිගා සංකේත ගොඩක් තියෙනවා. ඈ? මාගන්දියා වාසුදත්තා කාමාවති දේවිය අන්තක්පුරය ප්‍රධාන මාලිගා 5ක් මේකේ. දෙන්නේ නැති. සාන්නත් එතකොට උත්තරයෙන් සාමාන්‍ය ඒ පන්තිනා මෙන්න මේ පැත්තට ගිහලා යන්නේ. මේක පුච්චි ගල්වායේ සිවිල හැම්බෙලා තියෙනවා ඉතින්. අද කරාද කරගන්න බෑ. පිච්චි ගල් තිබ්බට මෙතන ඒක රොසිය කියන්නේ බෑනේ. දැන් ආනන්දා වගේ පිච්චි ගල් හැම්බෙලා පොඩ්ඩක්. මාලිගාව නේද? හොඳයි. දැන් අපි යන් ඉක්මනට ආහාර අරන් ඔයාලා පිටත් වෙන්න ඕනේ.